ඒගොල්ලෝ විශ්වාස කරනවද නැතිවෙච්ච දේවල් ආපහු ලැබෙයි කියලා? හැමදේම නැතත් අප්පච්චි අපේ නැති වෙච්ච ගේ ආපහු ගන්න පුළුවන් කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. මගේ වෙහිකල් එක ගැන නම් මට ෂුවර් එකක් නැහැ අප්පච්චි. වෙහිකල් එක හම්බුණත් ඒක තිබ්බ තත්වෙන් නම් හම්බෙන්නේ නැහැ. ලැබුණත් නොලැබුණත් පුතා කම්පා නොවීව දරා ගන්න ඕනේ. දරා ගන්නවටත් වඩා අප්පච්චි මට තියෙන්නේ මම මේ විදියට කොහොමද රැවටුනේ කියලා හොයාගන්න තියෙන උමනාව. එහෙම නැත්නම් මම මේ නැති වෙච්ච දේවල් අමතක කරලා දාලා ගොඩක් කල්. තව මොනවද පුතා අපේ පැත්තේ තව කරන්න තියෙන්නේ? අපිට තියෙන්නේ අප්පච්චි දැන් මේ ගෑන් ළමයා අපි එකපාරක් රවට්ටපු එක්කෙනෙන්නේ. ඒ නිසා මෙයා දෙන ස්ටේට්මන්ට් එක හරියටම ඇත්තද කියලා ෂුවර් කරලා තමයි අපි එතනින් එහාට ප්ලෑන් කරන්න ඕනේ.